තරුණයන්ට යූත් ක්ලබ් එකක්, ඒ වගේම ආර්ථිකය නගා සිටුවීම සඳහා ප්‍රජාශක්ති කමිටුවක්, මහජන ආරක්ෂක කමිටුවක් ආදී වශයෙන් සෑම ව්‍යුහයක්ම සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන විදිහට අපි කුඩා සමිති විදිහට ජනතාව ඒකරාශී කරගෙන තමයි මේ ඉහළ ස්තරයේ සිද්ධ වෙන යම් ක්‍රියාකාරකම් බිම්මට්ටම කරාම රැගෙන ඒම සඳහා අපි පෙළ ගැහිලා තියෙන්නේ. එතකොට මේ මෙතන පරිශ්‍රය ගත්තොතින් ටයිටස් ගුණතිලක වෙල්යාය කියන එක ගත්තොතින් අපි දන්නවා මෙතන තියෙන පරිසර පද්ධතියෙන් ප්‍රයෝජන ගන්න පිරිස් බහුතරයක් ඉන්නවා. දැන් මේ වෙද්දිත් මෙතන ජොගින් කරන විශාල පිරිසක් ඉන්නවා. ව්‍යායාම කරන්න එන පිරිස, තමන්ගේ විවේක කාලය බොහෝ විනෝදයෙන් ගත කරන්න එන පිරිස. ඒ වගේම සමූහ වශයෙන් එකට එකතු වෙලා තමන්ගේ තියෙන සාමූහිකත්වයේ ප්‍රවර්ධනය කරගන්න මේ භූමිය පාවිච්චි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙල්යාය වෙන් කරලා තිබ්බේ මේ ජල බැස්ම කළමනාකරණය කිරීම සඳහා අපි මේ මූලික අරමුණෙන් බැහැර වෙලා නැහැ. මිලියන 170ක මුදලක් වෙන් කරපු ව්‍යාපෘතියක් මේ වෙනුවෙන් අපි සැලසුම් සකස් කරලා තියෙනවා. නමුත් අපි නැවත වතාවක් මේක රීස්ට්‍රක්චර් කරලා තියෙනවා, රීප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මෙම වසරේදී මේක නගර සභාවට පවරා දීමෙන් අනතුරුව නගර සභාව හරහා මේ භූමිය සංවර්ධනය කරලා යම් ආදායමකුත් උත්පාදනය කරගත හැකි ආකාරයට සහ මහ ජනතාවට Taman බලාපොරොත්තු වන ඒ කායික මානසික සුවතාව ලබා ගන්න පුළුවන් ආකාරයට මේ භූමිය සංවර්ධනය කිරීම සඳහා අපි යම් සැලසුමක් ඇතුව කටයුතු කරමින් ඉන්නවා. ඉතින් අද අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ ගමේ සියලු දෙනා මෙතෙන්ට ඒකරාශී කරගෙන ඔබේ ආර්ථිකයට යම්කිසි ශක්තියක් ලබා දීම වගේම ගමේ තියෙන ඒ සුහදත්වය එකමුතුකම ප්‍රවර්ධනය කර ගැනීම කාලයෙන් බොහොම ප්‍රයෝජන ගත යුතු නිසා සහ 9:17ට තියෙන නැකතට තව වැඩකට යන්න තියෙන නිසා මගේ අදහස් දැක්වීම මම අවසන් කරනවා. පුළුවන් තරම් ඔබේ අසල්වැසියන්ට මේ පණිවිඩය හුවමාරු කරන්න අද මේ ස්ථානයට ඇවිල්ලා මේ තියෙන පරිශ්‍රයෙන් ඔවුන්ගේ ආර්ථිකයටත් ශක්තියක් වෙමින් මෙතනින් යම් මිලදී ගැනීමක් කරන්න, භාණ්ඩ මිලදී ගැනීමක් කරන්න මේ පණිවිඩය අරගෙන යන්න කියන ඉල්ලීමත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. උඩහමුල්ල ප්‍රජා සංවර්ධන සභාවේ සියලුම සභාපතිතුමිය, ලේකම්තුමිය ප්‍රමුඛ සමාජිකයන්ටත් ස්තුතිවන්ත වෙමින් සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමින් අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුතියි. ඒ අදහස් දැක්වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටු සභාපතිනි නිලන්ති කොට්ටච්චි මැතිට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එතුමියට